පොඩි පරීක්ෂණයක් කරන්න හදන්නේ Claude, Gemini, DeepSeek, ChatGPT. මෙන්න මේ AI හතර අනුකලනය කරන්නේ කොහොමද කියලා තමයි බලන්න හදන්නේ. මේක වැදගත්ේ A level combined maths කරන කෙනෙක් නම් මොකද අනුකලනය තියෙනවා. ඒ වගේ අනුකලනය ගැටලු විසඳන්න ගුරුරෙක් නැතු වුණත් මේ AI වලින් උදව් ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මෙන්න මේ AI හතර කොහොමද perform කරන්නේ මේ අනුකලනය ගැටලු විසඳද්දි කියලා. මේකට මම මෙන්න මේ AI prompt එක generate කරන්න Claude පාවිච්චි කරා. prompt එකක් කියන්නේ AI වලට උපදෙස් දෙන එකක් මේ අපේ අවශ්‍ය වැඩේ කරගන්න. මෙතනදී prompt එක AI එකකම generate කරා. ඒකට හේතුව තමයි අපි prompt එකක් generate හදන්න ගියොත් එහෙම ඒකට ලොකු ප්‍රයත්නයක් දරන්න වෙනවා. මම මේ Claude කියන AI එකෙන්ම prompt එකක් generate කරා. ඊළඟට තව Claude වලින් tab එකක් ගත්තා මම මේ වැඩේ කරන්න. ඒ වගේම Gemini tab එකක් සහ මෙතන DeepSeek tab එකක් ඒ වගේම ChatGPT tab එකක්. ඒ වගේම මෙතනදී ප්‍රශ්න ඕන නිසා මම සරල ගැටලුවක් සහ 2024 A level ප්‍රශ්නයක් මම මෙතනදී භාවිතා කරා. ඒ වගේම මෙන්න මේ ප්‍රශ්නය තමයි තියෙන්නේ. මේකේ English medium paper එකේ තියෙන ප්‍රශ්නේ මේ තියෙන එක. මොකද ඒතර භාෂාමය ගැටලුවක් වුණොත් උඩ translation එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ marking scheme එකේ තියෙන answer එක මෙතනදී A සහ B හොයලා තියෙනවා. ඒ වගේම මෙතනදී අවසානයේට අනුකලනය කරලා තියෙනවා. එහෙනම් අපි prompt එකෙන් මෙන්න මේ AI හතරට දීලා අනුකලනය කරලා බලමු. මුලින්ම මම මෙන්න මේ පැත්තේ තමයි මේ prompt එක තියෙන්නේ. මෙතනදී මේ prompt එකේ problem analysis ඒ වගේම solution approach ප්‍රශ්න විශ්ලේෂණය කරන විදිය, solution එකට යන විදිය, ඒ වගේම process එක, ඒ වගේම ගොඩාක් දේවල් මේ prompt එකේ සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ prompt එක මම generate කරේ Claude කියන AI එකෙන්. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් වෙන වෙන AI වලින් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ prompt එකත් description box එකේ දාලා තියන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ගන්න. හරි, මුලින්ම මම මේ prompt එක මෙතනින් copy කරගන්නවා. copy කරගෙන Claude කියන AI එකට ඇවිල්ලා මෙතනදී paste කරනවා. paste කරලා මෙන්න මේ button එක press කරනවා. ඊට පස්සේ මේ ලේසිම ප්‍රශ්නේ XDX අනුකලනය කරන්න තියෙන ප්‍රශ්නේ මම මෙතනින් copy කරගන්නවා. copy කරගෙන මේක මෙතනට දෙන්න හදන්න. මෙතනදී method එක elementary method එකක් මූලික method එකකින් තමයි කරන්නේ ඔන්න. මෙන්න මේ answer එක විදියට අරන් තියෙනවා XDX අනුකලනය කරාම x වර්ගය බෙදීම 2යි. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැහැ. අනුකලනය කරන්න පුළුවන්. verification එකකුත් මෙතන යනවා ඕන. මේක ඕනනම් අපිට සිංහලට translate කරලා බලන්නත් පුළුවන්. translate into Sinhala. Translation වලදී සමහර වචන හරියටම translate වෙන්නේ නැහැ. මේ විදිහට translate කරලත් බලන්න පුළුවන් අපිට. මෙතන සත්‍යාපනය කොටස මම බලන්නම්. අපගේ පිළිතුර සත්‍යාපනය කිරීම සඳහා ප්‍රතිඵල අවකලනය කරමු. මෙතනදී කරන්නේ අර ගත්ත අනුකලනයෙන් ගත්ත ප්‍රතිඵලය ආපහු අවකලනය කරලා බලනවා ඒ උත්තරේ එනවද කියලා. හරි, ඊට පස්සේ මෙන්න මේ 2024 paper එකේ තියෙන ගැටලුව දීලා බලමු. මම මේක type කරගෙන තියෙන word එකේ මේක මම මෙතනින් copy කරගන්නවා. word එකේ type කරගන්න හේතුව තමයි මෙතන බල එහෙම තියෙනවා. ඒවා අපිට මෙතනින් type කරන්න ගියාම අපහසුයි. ඒ නිසා word එකේ type කරගත්තා. ඊට පස්සේ මම Claude AI එකට එනවා. මෙතනදී මේක paste කරගන්නවා. එතන බලමු problem analysis එකක් තියෙනවා. ඊට පස්සේ finding constant A and B. ඒ කියන්නේ A සහ B සෙවීම
මෙතන ඔන්න A වලගේ 1යි කියලා පියවර 3ේදී අරන් තියෙනවා. B වලගේ 2යි කියලා අරන් තියෙනවා. මම මේ වේගයෙන් කියන්නේ නැත්තම් වීඩියෝ ගොඩක් දික් වෙන නිසා. ඊට පස්සේ ඉන්ටිග්‍රේෂන් කොටස, අනුකලනය කොටස මෙන්න පියවර වශයෙන් තියෙනවා. ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිම උත්තරේ ෆයිනල් ආන්සර් එක විදිහට. හැබැයි මෙතන arc tan වලින් තමයි තියෙන්නේ. වෙරිෆිකේෂන් එකත් බලමු. මෙන්න මේ කොටස් අරගෙන තමයි වෙරිෆයි කරලා තියෙන්නේ. එතකොට when you are combine කරන these should yield the original integrand. අර original අනුකලනය එනවා කියලා කියනවා. මේ විදිහට අපිට Claude AI එකෙන් අනුකලනය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි Gemini වලට යමු. මෙතනදී මුල් සරල ප්‍රශ්නේ දෙනවා. නෑ, ඊට කලින් දෙන්න ඕන prompt එක දෙන්න ඕන. prompt එක මෙතනින් ඔන්න copy කරගන්නවා. ඊට පස්සේ ඕනේ මේ AI එකකින් වැඩ ගද්දි මුලින්ම prompt එක දෙන්න ඕන. ඊට පස්සේ මෙතන submit කරනවා. ඊට පස්සේ අපිට ප්‍රශ්නය දෙන්න පුළුවන්. මෙයා කියනවා understood, I am ready to solve integration problem. තේරුණාලු, එයා ලෑස්තිලා ඉන්නේ ඉන්ටිග්‍රේෂන් අනුකලන ප්‍රශ්නයක් විසඳන්න. ඊට පස්සේ paste කරන ප්‍රශ්නය basic power rule එකකින් හදන්නේ. ඔන්න ආන්සර් එක විදිහට x වර්ගයේ බෙදීම 2යි c කියලා ගන්න. වෙරිෆිකේෂන් එක විදිහට අනුකලනය කරලා ගත්ත එක අපවකලනය කරලා බලනවා. මේකත් ඔන්න translate කරලා බලන්න පුළුවන් අපිට. translate above into Sinhala. සමහර ප්‍රශ්න ඉතින් translate වෙදි පොඩි ගැටලු තියෙනවා. මෙතන තහවුරුවක් කරන ප්‍රශ්නේ මෙන්න මේ ආපු අන්තිම උත්තර x වර්ගයේ බෙදීම 2 කියන එක අවකලනය කරලා. හරියනම් මේ Gemini එකේ අනුකලනය වෙන විදිය දැන් අපි විභාග ගැටලුව දීලා බලමු 2024. මම මේක copy කරගන්නවා. copy කරගෙන paste කරනවා. එහෙනම් මෙතනදී solutions for A B කියලා ඔන්න හොයනවා. මෙතනදී A වලගේ 1යි සහ B වලගේ 2යි කියලා අරගෙන තියෙනවා. A වලගේ 1යි B වලගේ 2යි. ඊට පස්සේ ඔන්න අනුකලනය කරන්න හදන්නේ. මේක ආන්සර් එක විදිහට මෙන්න මේකේ තියෙන ආන්සර් එක බලමු අපි. මෙන්න මෙතන ln t ධන 1 ධන ln t වර්ගය ඍණ 2යි t ධන 4 ධන 2යට මූල 3යි tan inverse t ඍණ 1 බෙදීම මූල 3 ධන නියතය කියන විදිහට තමයි මෙතන ආන්සර් එක තියෙන්නේ. අපි බලමු ආන්සර් එක ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙතනදී arc tan වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මෙතනදී verification එකක් වෙනවා. හැබැයි මෙතනදී verify කරලා නැහැ. ඒ නිසා අපෝ මෙයාට කියමු verify කරන්න කියලා. verify the answer. හරි, ඊට පස්සේ මෙයා මෙන්න මේක I කියලා අරගෙන තියෙනවා. I කියලා අරගෙන ආපහු අවකලනය කරලා තියෙනවා. අවකලනය කළා අර දුන්න උත්තරේ T වර් මෙන්න මේ උත්තරේ ඒ විදිහටම අරගෙන තියෙනවා. ඒ නිසා ඒකෙත් ගැටලුවක් වෙන්නේ නැහැ. හරි, ඊට පස්සේ DeepSeek කියන AI එකට යනවා. මේකටත් මම prompt එක මුලින් දෙන්න හදන්නේ. copy කරගන්නවා prompt එක. ඊට පස්සේ DeepSeek වලට එලා මෙතනදී paste කරනවා.
ඊට පස්සේ මම ප්‍රශ්නය කොපි කර ගන්නවා. ඊට පස්සේ ඔන්න ප්‍රශ්නය දෙන්න හදන්නේ. x dx කියන එක අනුකලනය කරන්න හදන්නේ. මෙතනදී ඔන්න x වර්ගයේ බෙදීම 2 ධන c කියලා අනුකලනය කරලා තියෙනවා. ඔන්න ලේසිම සරලම ගැටලුවක්. ඊට පස්සේ වෙරිෆිකේෂන් එකකුත් කරනවා. මේක අවකලනය කරලා ආපහු x එනවා කියලා පෙන්නනවා. මෙන්න මෙතනදී. මේකත් අපිට ඕන සිංහල ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. translate above into sinhala. එහෙම ටයිප් කරගන්න. එතකොට මේකේ ට්‍රාන්ස්ලේෂන් එක බලා ගන්න පුළුවන්. මෙතනදී ඔන්න x dx විසඳුම කියලා දෙනවා. ක්‍රමය මූලික බහුපද අනුකලනයක් වන අතර බල නියමයේ භාවිතයෙන් විසඳිය හැකි. බල නියමය කියලා කියන්නේ power rule කියලා යලා. මෙන්න මේ AI වලින් අඳුරගන්න එක. මෙතනදී ඔන්න x වල n වෙනි බලය අනුකලනය කරාම x ධන 1 බෙදීම n ධන 1 කියන නියමය පෙන්න ඕන. ඊට පස්සේ අනුකලනය කරලා x වර්ගයේ බෙදීම 2 ධන c කියලා අරන් තිනවා. ඊට පස්සේ සත්‍යාපනය කරන්න ආපහු අනුකලනයෙන් ගත්ත පිළිතුර ආපහු අවකලනය කරලා x ලැබෙනවා කියලා පෙන්නලා තියෙනවා. හරි, ඊට පස්සේ අපි විභාග ගැටලුව 2024 එක දීලා බලමු. ටිකක් සංකීර්ණව විසඳන්න පුළුවන්ද කියලා බලන්න. DeepSeek වලට මේ අපි දබා දෙන්නේ. මුලින්ම A සහ B හොයන්න හදන්නේ. A වලගේ 1යි කියලා අරන් තියෙනවා. A වලගේ 1යි සහ B වලගේ 2යි කියලා වන්න ගන්නවා. මෙතනදී integrate term by term පදයෙන් පදය අනුකලනය කරනවා. පද වශයෙන් අරගෙන ඊට පස්සේ combine all results අර ඔක්කොම පිළිතුරු ටික combine කරනවා. මෙන්න මේ ආන්සර් එක තමයි එනවා කියන්නේ මෙතනදී ඔන්න DeepSeek වලින් ln t ධන 1 ln t වර්ගය ඍණ 2 t ධන 4 ධන 2 බෙදීම මූල 3 tan inverse t ඍණ 1 බෙදීම මූල 3 ධන c කියන මෙන්න මේ ආන්සර් එක මාකින් එකේ තියෙන මෙන්න මේ ආන්සර් එක මේ විදිහට වෙනවා. ඔය DeepSeek ඊට පස්සේ ChatGPT වලට යනවා. මේකටත් මම Claude වලින් ජෙනරේට් කරගත්තු prompt එක copy කර ගන්නවා. ඊට පස්සේ ChatGPT එකට ඇවිල්ලා මෙතනදී මේක paste කරනවා. දැන් ඔන්න ඉතින් කියන noted I am ready to help you. එයා ලෑස්තිලු මට උදව් කරන්න solve the integration problem. අනුකලනයේ ප්‍රශ්නය විසඳන්න. එහෙනම් ඔන්න ප්‍රශ්නය copy කර ගන්නවා. මුල් ලේසියෙන් ප්‍රශ්නය x dx අනුකලනය කරන එක. මෙතනදී ඔන්න මෙයාත් x වර්ගයේ බෙදීම 2යි ධන c කියලා අනුකලනය අරන් තියෙනවා. ඒක ආපහු verify කරන්න අවකලනය කරලා x ලැබෙනවා කියලා පෙන්නලා තියෙනවා. මේකත් අපිට ඔන්න translate කරලා බලන්න පුළුවන්. translate above into sinhala ඕනනම් අපිට දා ගන්න පුළුවන් මෙතනදී translate above all things කියලා. මේ විදිහට අපිට පරිවර්තනයක් බලා ගන්නත් පුළුවන්.
ඊට පස්සේ ටිකක් අමාරු ගැටලු විසඳන්න මෙන්න මේ විභාග ප්‍රශ්නය මම කොපි කර ගන්නවා. කොපි කරගෙන මෙතන පේස්ට් කරනවා. මේ විදිහට අපට ගුරුවරයෙක්ගේ උදව්ව නැතිව වුණත් අනුකලනයේ ගැටලුවක් කොහොමද පියවරෙන් පියවර විසඳන්නේ කියලා මේ AI පාවිච්චි කරලා අදහසක් හෝ හොඳටම ඉගෙන ගන්න පුළුවන් AI වලින්. එහෙනම් මේ tools උදව් කරගන්න ඔයාලගේ මෙන්න මේ ගැටලු එහෙම තියෙනවා නම් මේ අනුකලනයේ වගේ ගැටලු තියෙනවා නම් අනුකලනය විතරක් නෙමෙයි ඉදිරියේදී වීඩියෝ වලදී බලමු අනිත් ඒවාටත් ජෙනරේට් කරන්නේ කොහොමද කියලා. හරි එහෙනම් ඔන්න ෆයිනල් ආන්සර් එක විදිහට මෙන්න මේක ලබා දීලා තියෙනවා අර උත්තරේ. මෙන්න මෙතනදී වෙරිෆිකේෂන් එකක් නම් වෙලා නැහැ. ආපහු ඕනනම් අපිට මෙතන වෙරිෆිකේෂන් එකක් දෙන්න පුළුවන්. මේක ඉංග්‍රීසියෙන් තියෙන නිසා ගැටලුවක් නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. සිංහලෙන් විතරක් මේ ගැන සිංහල මාධ්‍ය අයට විතරක් වෙනම සිංහලෙන් කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් දාන්නම්. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේ තමයි කාට හරි බලන්න වීඩියෝ එක share කරන්න. මේ ටික තමයි results එන්නේ. එතකොට AI 4ෙන්ම අපට අවශ්‍ය කාර්ය කරලා දෙනවා. ChatGPT, DeepSeek, Google Gemini, ඒ වගේම Claude කියන AI 4ෙන්ම අපට අවශ්‍ය අනුකලනය කරලා දෙනවා. එහෙනම් ඉදිරි වීඩියෝ වලදී වෙනස් විෂයන් කොටස් වලට අපි යොදාගන්නේ කොහොමද කියලා බලමු. දැනට මෙන්න මේක අපිට මේ විදිහට යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ෆෝන් එකෙන් කරන්නේ කොහොමද කියලා අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඒකෙත් මම වීඩියෝ එකක් හදලා දාන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. හොඳට අධ්‍යයනය කටයුතු කරන්න. මේක ඉතාම වැදගත් වෙයි. A level ගොඩ දාගන්න මෙන්න මේ AI වලින් උදව් අරගෙන.